දන්නවද? පුංචිම පුංචි ලොකෙක පුංචිම පුංචි පැටව් දෙන්නෙක් එක්ක ආදරණීය මහත්තයෙක් එක්ක ගෙවන ජීවිතේ හරිම ලස්සනයි. අද චන්දි දවස. ඒ කියන්නේ මැයි 6 වෙනිදා. මමයි අපේ දුවලගේ අප්පච්චි ඡන්දේ දේශපාලනයට වැඩිය කැමති නැහැ. ඇත්තම කියනවා නම් අපි ඡන්දේ බලන්නෙත් නැහැ. මොකද ඒ මාතෘකාවට අපි එච්චර කැමති නැති නිසා. ඉතින් අද නිවාඩු දවස. උදේවරුේ පන්ති කරලා ඇවිල්ලා හවස නිවාඩු පාඩුවේ අපි ගත කරන දවසක්. දූමැණිකගේ අපච්චිට පොඩ්ඩක් මහන්සිය කියපු නිසා මායි දූමැණිකයි ආවා මල් කඩාගෙන යන්න. ඉතින් බුදු සාදු තියන්න තමයි අපි මේ මල් කඩා ගන්න ආවේ. ඒ අතරමඟ අපේ දූමැණිකගේ ප්‍රශ්න කෝටියකට උත්තර දෙන ගමන් මලුත් කඩාගෙන මේ විදිහට අපි ගෙදර ආවා. දැන් මං හදන්නේ ගේ චුට්ටක් අතු ගාලා බුදු පහන තියන්න. ඉතින් හවස මං ආසම වැඩක් තමයි බුදු පහන තියන එක. විශේෂම දේ තමයි අර පාවෙන පහන් තිර තියෙන පහනක්නේ පත්තු කරන්නේ. ඒ පහන පත්තු කරාම උදේට එළිය තියෙනවා දවල් වෙනකම්ම. හවසට පත්තු කරාම අපි නිදා ගන්න යනකම්ම ඒ පහන පත්තු වෙලා. ඒ පහන් එළිය නිසා අපේ ගෙදර ලස්සනට පේනවා කියලා තමයි මට නම් දැනෙන්නේ. ඉස්සර ආච්චි අම්මත් එක්ක බුදු පහන තියපු මම පස්සේ අපේ අම්මත් එක්ක බුදු පහන තියපු මම දැන් බුදු පහන තියන්නේ මගේ දුවලා දෙන්නත් එක්ක. ඒ වෙනකම්ම අපේ ජීවිත වෙනස් වෙලා තියෙන හැටි හරිම පුදුමයි. ඉතින් ඒ දේවල් ඒ විදිහටම ලස්සනට කරලා දැන් මං ආවේ අපිට කෑම හදාගන්න. ඉතින් රෑට ලොකූ දෙයක් නෙවෙයි පුංචිම පුංචි කෑමක් හදාගන්න මම මේ විදිහට ඇඟ සෝදලා පිරිසිදු වෙලා එහෙම කුස්සිය පැත්තට ආවා. මගේ හද ඔබම සොයනා හැටි අපි ඇයි මෙහෙම අපකින් දන්නවද සමහර දවස් තියෙනවා අපිට උයන්න හිතෙන්නේ නැති කම්මැලි දවස් ඉරිදට වගේ ඒ වගේම සමහර දවස් තියෙනවා වෙනදා වගේම ගෙදර දොර අස් කරන්න හිතෙන්නේ නැති නිකන් අතු ගාලා විතරක් ඉන්න හිතන පුංචි පැටව දෙන්නෙක් එක්ක ඉන්නකොට සමහර දවස් එනවා ගොඩාක් මහන්සි දැනෙන. එදාට හිතනවා දරුවෝ දෙන්නගේ වැඩ ටික කරලා ඒ දෙන්නත් එක්ක ඔහේ පාඩුවේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න. මට එහෙම දවස් එනවා. ගොඩක් වෙලාවට එහෙම දවස් එන්නේ ඉරිදා හවසට. මොකද හේතුව ඉරිදට ඔක්කොම මල්ලා ගෙදරනේ. එතකොට ඉතින් මටත් වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් හැමදාම එකම විදිහට වෙන්න ඕනෙත් නැහැනේ. හැබැයි වෙනසකටත් එක්ක ඒ වගේ චුට්ටක් නිකන් ඉන්නත් ඕනේ. ඇඟේ පතේ අමාරුව යන්න.
ගොඩාක් ලොකු දෙයක් හැදුවේ නැහැ අද. ඉතින් අල තෙල් දාලා චිකන් කරි එකක් හදලා ඉතින් පිපිඤ්ඤ පොඩි කෑලි වලට කපලා ලුණුයි ගම්මිරිසොයි දාලා බිත්තර තැඹුවා. ඉතින් අපි ඒ කෑම එක ගොඩාක් රසයි කියලා අ, ආසාවෙන් ආදරෙන් අපි 4 දෙනාම කෑම කෑවා. මේ ඉතින් ජීවිතේ හැමෝටම උදා වෙන හැම දවසක්ම සුබම වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහිල්ලා එන්න. හැමෝටම තෙරුවන් සරණයි.